ඈත කඳු අතර තිබූ පැරණි විහාරස්ථානයක බොහෝ භික්ෂූන් වහන්සේලා ජීවත් වුණා. ඒ විහාරයේ හිටියේ ඉතාමත් ප්‍රඥාවන්ත හිමිනමක්. ඔහුගේ මුහුණේ හැම වෙලේම තිබුණේ සංසුන් සිනහවක්. කවුරු කොච්චර කෝපයෙන් කතා කළත් අපහාස කළත් ඔහු කිසිම වේලාවක උත්තර දුන්නේ නැහැ. එක දවසක් තරුණ භික්ෂුවක් ඒ ගැන අසහනයෙන් හිටියා. ස්වාමීනි, කෙනෙක් අපට අපහාස කළොත් ඇයි නිහඬව ඉන්නේ? ඇයි පිළිතුරක් දෙන්නේ නැත්තේ? නිහඬව ඉන්න එක දුර්වලකමක් නේද? ප්‍රඥාවන්ත හිමිනම මදක් සිනාසුණා. නමුත් කිසිම වචනයක් නොකියා ඔහු තරුණ භික්ෂුවට පසුදින උදාසන ගමට යන්න කියලා පැවසුවා. ඊළඟ දවසේ උදේ දෙන්නාම ගමට ගියා. ගම මැද තිබුණ වෙළඳපොළ ඉතාමත් ශබ්දයෙන් පිරී තිබුණා. මිනිස්සු කෑ ගහනවා, තර්ක කරනවා. කෙනෙක් තවත් කෙනෙකුට බැනවැදුනා. ඒ අතරේ කෝපයෙන් පිරුණු මිනිසෙක් භික්ෂූන් වහන්සේලා දෙන්නා ළඟට ආවා. ඔයාලා වගේ අය මේ ලෝකයට වැඩක් නෑ. වැඩ නොකර කෑම කනවා කියලා ඔහු කෑ ගැහුවා. තරුණ භික්ෂුවගේ මුහුණ රතු වුණා. ඔහුට තරහ ගියා. උත්තර දෙන්න හදනකොටම ප්‍රඥාවන්ත හිමිනම ඔහුගේ අත අල්ලලා නවත්තුවා. ඒ හිමිනම තවමත් නිහඬයි. කෝපයෙන් හිටපු මිනිසා තව තවත් අපහාස කළා. නමුත් කිසිම ප්‍රතිචාරයක් නොලැබුණ නිසා අවසානයේ ඔහු වෙහෙසට පත්වෙලා එතනින් ගියා. තරුණ භික්ෂුවට ඒක තේරුණේ නෑ. ස්වාමීනි, ඔහු අපිට මෙච්චර බැනලා ගියා. ඇයි ඔබ වහන්සේ නිහඬව හිටියේ? එවිට ප්‍රඥාවන්ත හිමිනම ඔහුගෙන් මෙහෙම ඇහුවා. කෙනෙක් ඔබට තෑග්ගක් දෙන්න ආවොත් ඔබ ඒක බහර නොගත්තොත් ඒ තෑග්ග කාටද අයිති වෙන්නේ? තරුණ භික්ෂුව වහාම උත්තර දුන්නා. එය දුන්න කෙනාටම. හිමිනම සිනාසුණා. ඒ වගේමයි පුතේ. කෙනෙක් කෝපය, අපහාස, වෛරය අපට දෙන්න උත්සාහ කළාම අපි ඒවා බහර නොගත්තොත් ඒවා ඔවුන් ළඟම ඉතුරු වෙනවා. තරුණ භික්ෂුව නිහඬ වුණා. නමුත් හිමිනම තවදුරටත් කතා කළා. ගින්නක් තවත් ගින්නකින් නිවන්න බැහැ. කෝපය තවත් කෝපයෙන් නවත්තන්න බැහැ. නිහඬතාවයට පුළුවන් කෝපයෙන් ගිනිගත් හිතක් පවා සංසුන් කරන්න. ඊට පස්සේ දෙන්නාම විහාරයට ආවා. ඒ රාත්‍රියේ විශාල වැස්සක් වැටුණා. සුළඟ ගස් හෙල්ලුවා. අහස ගොරවලා ගියා. තරුණ භික්ෂුව කුටියේ ඉඳගෙන කල්පනා කළා. අද මම උත්තර දීලා තිබුණා නම් තවත් රණ්ඩුවක් ඇති වෙන්න තිබුණා. නමුත් ස්වාමින් වහන්සේගේ නිහඬතාවය නිසා ඒක එතනින්ම අවසන් වුණා. පසුදින උදේ ඔහු නැවත ප්‍රඥාවන්ත හිමිනම ළඟට ගියා. ස්වාමිනී, දැන් මට තීරෙනවා. නිහඬව ඉන්න එක දුර්වලකමක් නෙවෙයි. ඒක ලොකු බලයක්. හිමිනම මදක් සිනාසුණා. බොහෝ දෙනා සිතන්නේ බලය තියෙන්නේ ශබ්දයට කියලා. නමුත් සැබෑ බලය තියෙන්නේ තමන්ගේ සිත පාලනය කරගන්න පුළුවන් කෙනා ළඟ. ඒ මොහොතේ තරුණ භික්ෂුවගේ හිත තුළ විශාල වෙනසක් ඇති වුණා. ඒ දවසින් පස්සේ කෙනෙක් ඔහුට කෝපයෙන් කතා කළත්, අපහාස කළත් ඔහු ඉක්මනින් ප්‍රතිචාර දුන්නේ නැහැ. මොකද ඔහු තේරුම් ගත්තා සමහර වෙලාවට නිහඬව ඉන්න එකම තමයි ශක්තිමත්ම පිළිතුර. අවසාන පණිවිඩය. නිහඬතාවය කියන්නේ බිය නොවෙයි. එය තමන්ගේ සිත පාලනය කරන ශක්තියයි. කෝපයෙන් උත්තර දුන්නොත් ප්‍රශ්න වැඩි වෙනවා. නමුත් නිහඬව හිතලා ක්‍රියා කළොත් ජීවිතය සංසුන් වෙනවා. සමහර අවස්ථාවල වචන 1000කට වඩා නිහඬතාවයට බලය තියෙනවා.